අද අපිට කතා කරන්න තියෙන්නේ මෙතන sign out process එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරි, දැන් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා වගේ මෙතන session management එකෙන් තමයි අපේ ආයි කියලා දාලා user ගේ first name එක අරගෙන තියෙන්නේ. අපි මෙතන sign out process එක කරගන්නේ session වලින්. අපි දැන් බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් මෙතන user කෙනෙක් ඉන්නවා. අපිට එහා පැත්තෙන් ස්පෑන් එකක් තියෙනවා sign out කියලා. අපි ඒක ක්ලික් කරපුවාම අපේ එතන වෙනස් වෙනවා sign in now register කියලා. දැන් මෙතන අපේ හිටපු user sign out වෙලා තියෙන්නේ. දැන් අපි මෙතන ක්ලික් කරපුවාම අපි යන්නේ අපේ මේ sign in වෙන page එකට. අපිට account එකක් තියෙනවා නම් මෙතනින් ගිහිල්ලා අපිට sign in වෙන්න පුළුවන්. දැන් බලන්න ආයේ අපි ආපු user ගේ නමින් ආයේ තියෙනවා. අපි දැන් ආයේ sign out වෙලා ආයේ යන්. දැන් කලින් හිටියේ වෙන user කෙනෙක්. දැන් අපි වෙන user කෙනෙක්ගෙන් log වුණාම ඒ user ගේ first name එකෙන් තමයි අඳුරගන්නේ. මෙතනින් sign out කියන බටන් එක ආයේ press කරොත් අපි ආයේ මේකෙන් sign out වෙනවා. අපි දැන් බලමු කොහොමද මේකේ process එක වෙලා තියෙන්නේ කියලා. අපි code එකට යමු. හරි, දැන් අපි බලමු කොහොමද අපේ coding part එක වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ header.php file එක. ඒකෙදි මම මෙතන span tag එකක් දාලා තමයි අපේ sign out කියන තැන හදාගෙන තියෙන්නේ. එතනට මම on click එකක් දාලා තියෙනවා. අපිට JavaScript පැත්තෙන් මෙතන අල්ලගන්න. අපි දැන් බලමු JavaScript file එකට ගිහිල්ලා මෙතන තමයි අපේ function එක අපි හදාගෙන තියෙන්නේ. මෙතන sign out කියලා මම දාලා තියෙනවා අපේ name එක. ඒ වගේම තමයි ඒකෙදි කියනවා මෙතන මේ අපේ sign out process.php කියන ෆයිල් එකෙන් එන response එක success වුණොත් අපේ window.location කියන ෆයිල් එක reload වෙන්න කියලා තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ දැන් අපි මෙතන window.location reload කියන්නේ අපි ඉන්න මේ ෆයිල් එක අපේ reload වෙන්න කියලා තමයි එතන කියන්නේ. ඒ වගේම තමයි මෙතන request එක get method එකෙන් sign out process.php එකට යවන්න කියලා කියන්නේ ajax සහ ඒකයි මේ throw කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ request එක send කරන්න කියලා තියෙනවා. අපි දැන් ගිහිල්ලා බලමු sign out process එකට. හරි, දැන් මේක මම කෝඩ් කරගෙන තියෙන්නේ PHP tag එකක් PHP script එකක් ඇතුලේ. හරි, මෙතනින් session එක මම start කරලා තියෙනවා. මෙතන මම yo කියලා value එකක් අල්ලගෙන session එකෙන් ඒක null කරලා තියෙනවා. ඊට පස්සේ ඒක session එක destroy කරලා තියෙනවා. එහෙම වුණොත් මේකේ echo වෙන්න කියලා තියෙනවා success කියලා. ඒක තමයි JavaScript පැත්තෙන් මෙතන success කියලා තියෙන්නේ. මෙතන sign out process එක හරියට වෙලා මෙතන success කියලා වැටුණොත් window.location එක reload වෙන්න කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. හරි, එහෙනම් ওই විදිහට තමයි අපේ sign out process එක සිද්ධ වුණේ. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. හැමෝටම සුබ දවසක්.